අයිබෝවන් සුබ දවසක් ඔයාලට ජනස TV අපි අද ඔයාලට අරගෙන ඉන්නේ කොළඹ අවට නරඹන්නට තියෙන වැදගත්ම සිද්ධාස්ථානයක් වැදගත්ම ස්ථානයක් ඔබ නැරඹිය යුතුම ස්ථානයක් ගොඩක් දුර නෙමේ කොළඹට ආසන්නව තියෙන හොරණ ඉඳන් මතුගම පාරේ තියෙන්නේ ලොකේෂන් දාගෙන යන්න බක්කුල මහා සෑය. ඉතාමත් මනරම් පරිසරයක ඒ වගේම ලස්සනට නිර්මාණය කරලා තියෙන මේ චෛත්‍යරාජානන් වහන්සේ වගේ මේ විහාරස්ථානය ඔයාලට බලා ගන්නට පුළුවන්. ඉතින් මේ සුන්දරත්වය විඳින්නට අනිවාර්යයෙන් යන්නම ඕන. ඒක නිසා ඔයාලා ගිහිල්ලා බලන්න. අපි යන දවසේ වැස්ස ඒ වැස්සත් එක්කම අපි මේ සුන්දරත්වය විඳලා ආවා. ධාතු මන්දිරේ තියෙන අපිට ධාතු මන්දිරේ වීඩියෝ ගන්න බැරි වුණා. එතන බණ කටයුත්තක් තිබුණ නිසා අපිට ඒකේ වීඩියෝ කරගන්න බැරි වුණා ඒ පැත්ත. ඒ වගේම තව තියෙනවා මේකේ ගිලන් වූ ස්වාමින් වහන්සේලාට ගිලන් රෝහලක්. ඉතින් මේ ගිලන් රෝහලට ආධාර කරන්න විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා ආධාර කරන්න ඒ වගේම මේකේ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ඉන්නවා. උන්වහන්සේලා ලව්වා බණක් කියවන්නට උනත් ඔයාලට පුළුවන්. ඒ පන්සලේම විහාරස්ථානයේම බණක් කියවන්නට ඔයාලට පුළුවන්. ඒ වගේම අර ගිලන් වූ ස්වාමින් වහන්සේලාට යම්කිසි විදිහකින් උදව් උපකාරයක් ආධාරයක් කරන්නට ඔයාලා කැමති නම් ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරගන්නටත් පුළුවන්. ඒ වගේම විශාල පිරිසක් මේක නරඹන්නට එනවා. සෑම ප්‍රදේශයකින්ම වගේ එනවා. ඉතින් ඒක නිසා අපිත් ඇත්තටම ගිහිල්ලා බැලුවා. අපිටත් මේ මහ ලොකු දුරක නෙමෙයි. ඒක නිසා ඉඳලා යන්න බැරි වුණ නිසා අපි අනිවාර්යෙන් බලන්නට ඕන කියලා ගියා. ඒ වගේම බක්කුල මහරහතන් වහන්සේගේ කතා පුවතත් මේ චෛත්‍ය ගර්භය ඇතුලේ චිත්‍රණය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ටික වලට කියව ගන්නටත් පුළුවන් බලන්නටත් පුළුවන්. ඒ වගේම චෛත්‍ය ගර්භයේ ඇතුලේ නරඹන්නට විශාල බෝරුකක් නිර්මාණය කරලා තිනවා. ඒ වගේම රහතන් වහන්සේලා හිටපු බුදුරු මේ සියලු දෙනාගේම රූප ඇතුලේ අඹලා තියෙනවා. මේ ඒ වගේම තවත් දෙයක් කියන්නට ඕන සම්පූර්ණයෙන්ම මේ චෛත්‍ය ගර්භය ඇතුළ වායු සමීකරණයක පවා කරලා තියෙනවා. ඒ නිසා යන බැතිමතුන්ගේ පහසු දිසා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා මේ විහාරස්ථානයේ. අර මං කිව්වා වගේ ඔයාලා කැමති නම් ගිලන් වූ ස්වාමින් වහන්සේලාට ආදර උපකාර කරන්නට ඒකටත් අනිවාර්යයෙන්ම ඔයාලට අවස්ථාව තියෙනවා. සජීවීව ඔයාලගේ වැඩසටහන බණ සජීවී විකාශය කරන්නටත් එතන සූදානම් වෙලා ඉන්නවා කණ්ඩායමක් නාලිකාවක්. ඒක නිසා ඒ කාර්යය ඔයාලට කරගන්නටත් පුළුවන්. ඉතින් එන්න බක්කුල මහා සෑය හොරණ මතුගම පාරේ තමයි තියෙන්නේ. එහෙනම් ඇවිල්ලා වැඳ නමස්කාර කරගන්න ඔබ සෑම දිනකට තෙරුවන් සරණයි.